හායි කොහොමද ඔයාලට? ඉතින් සති දෙකකට විතර පස්සේ මම වීඩියෝ එකක් අරන් ආවා. මේ වීඩියෝ එක නම් හැබැයි ටිකක් කෙටි. අද ඒ කියන්නේ day in my life වගේ vlog එකක් තමයි මම අරන් ආවේ. හරිද? ඔයාලා බලනවා ඉතින් මම කොණ්ඩේ මොකද මේ කියලා. මම කොණ්ඩේ blow dry කරා. හැමදාම ඉතින් curl එක හදාගෙන යන නිසා මේ විදිහට හදාගත්තා. මම ආසයි මේ විදිහට. ඒ නිසා කොහමද ඉතින් අපි දෙන්න මේ උදෙන්ම ලෑස්ති වෙන්නේ කැෆේ එකකට යන්න. හරිද? අපි එකට කලින් ගිහින් තියෙනවා. ඉතින් ඒකේ මේ එක කෑම එක රසයි. එදා මම ගත්තේ ගිය දවසේ. ඉතින් ඒ නිසා මම ඔකට යන්න ඕන කිය හිතන් හිටියේ. ඉතින් අපේ ගේ ළඟම බස් එක ගන්න පුළුවන්. කෙලින්ම කැෆේ එක ළඟින් තමයි බහින්න තියෙන්නේ. බැලලා විනාඩි 2ක් විතර තමයි අපිට පයින් යන්න තියෙන්නේ. ඒ නිසා ඉතින් එකට යන්න ඇඳගත්තා අපි. ඉතින් මේ ඇඳ ගන්න තමයි මේ ඇඳ ගන්න ගමන් තමයි අපි දෙන්න ඉන්නේ. ඉතින් මේ මම ගිය ඉරිදා හරියටම vlog එකක් පටන් ගත්තා කරන්න. හරිද? ඒ වුණාට අපි යන්න හිටිය ගමන කියන්නේ අපි එතනට ගියා. ඒක හරි ගියේ නැහැ. හැබැයි අපි මේටද යනවා. ඒක මම ඔයාලට ඒ වීඩියෝ එකේ කියන්නම්. හරිද? ඒකත් කියලා ඊළඟට ඔයාලට අලුත් vlog එකක් කරන් එන්නම්. මම මගේ කොණ්ඩේ වවාගත්ත විදිහ. ඒ කියන්නේ මගේ කොණ්ඩේ වැවෙන්නේ කොහොමද කියලා. දැන් මගේ වීඩියෝ බලන හුඟක් අය නම් දන්නවනේ මං ගානේ ඔලිව් ඔයිල් කියලා. ඔලිව් ඔයිල් ගානම එක හරි. එතකොට මං තව දෙයක් ගන්නවා. හරිද? ඒකත් මං ඔයාලට මේ පෙන්නන්න. ඒකේ රිසල්ට් තියෙන හින්දා ඔයාලට මං ඒක පෙන්නන්න. කොහමරි ඉතින් දැන් මේ විදියට මම ඇඳ ගන්නවා. මම මේ වොච් එක දැම්මා. ඊට පස්සේ ඒක ගැලපෙන්නේ නැහැ කියලා හිතුණ එකට ලොකු වැඩි වගේ. ඒ නිසා මගේ අනිත් පොඩි වොච් එක දාගත්තා ඒ වෙලේ. ඉතින් මම ඔයාලට පෙන්නන්න ඉස්සරහට අපි මොන කැෆේ එකටද ගියේ කියලා. ඉතින් අපි හොම්ම බස් හෝල්ට් එකට ගිහිල්ලා බස් එක අරගත්තා. අපිට පැය භාගයකට වඩා යන්න වුණා බස් එකේ කෙලින්ම. ඒකෙත් එච්චර ලොකු වෙලාවකුත් නෙමෙයි ඉතින්. කොහමරි අපි දැන් මේ එතනට ආවා. හරිද? මට වීඩියෝ ක්ලිප් එක චුට්ටක් මේ පැටලිලා. මේක බස් එකේ ගත්තේ. කොහමරි ඉතින් දැන් අපි එතන බහැලා හොම්ම ඇවිදන් යනවා. ඇවිදන් යද්දි මෙන්න මෙතන මල් වගේක් තියෙනවා. මං හිතුවේ ඒවා එදත් මං දැක්ක ඇත්ත මල් කියලා. නේ ඒවා ඇත්තේ වනේ ප්ලාස්ටික් මල්. කොහොම හරි අපි දැන් ආවා මම කියපු කැෆේ එකට. එදා එහෙම ලොකුවට සෙනග හිටියේ නෑ. හරිද? ඒ කැෆේ එකේ කැම ඇත්තටම ගොඩක් රසයි. ඒත් එක්කම එක ලස්සන පොඩි ඉඩක් තියෙන්නේ. එළියෙත් 4-5 දිනකට වගේ ඉඳ ගන්න පුළුවන්. එදා අපි ආව වෙලේ එළියේ හිටියේ. මේ තියෙන අපි ගත්තේ මම ගත්ත කපුචිනෝ එකක්. එතකොට එයා ගත්තේ මේ ලාතේ එකක්. ඕකත් අරන් ඉතින් අපි කකා ෆොටෝ ටිකකුත් අරගෙන මගේ කියන්නේ මගේ ෆොටෝ එකෙන් මං ඉඳගත්ත තැනට එතන ෆොටෝ අතන පැහැදිලි නැහැ. මට එහෙම වෙන තැනක ඉඳන් ගන්නත් ලැජ්ජා හිතුණා. ඒ නිසා ඉතින් මේ ඔහොම ඉඳන් අර ගත්ත කෑම එකේ කැෆේ එකේ ඒවල ෆොටෝ ටිකක් මං අරගත්තා. ඒ අරන් මේ ටික ඉතින් කෑවා. මේක නම් මාරම රසයි. මේකේ ඇතුලේ මේ ක්‍රීම් එකක් වගේ තියෙනවා. ඒක මාරම රසයි. ඒක කන තමයි මට ඇත්තටම පෙරේතකමක් තිබ්බේ. කොහමද ඉතින් ඒ ආසාවත් හරි. ඒකත් කාලා ඊට පස්සේ අපි දෙන්න උහුම් ඉතින් සුපුරුදු පරිදි ගියා දූමවලට. එහෙම විශේෂයෙන් ගන්න කියලා දෙයක් තිබෙන්නේ නැහැ. හරිද? ඊළඟ ඉතින් මේ නිකන් ඇවිදින්න වගේ ගියා. මෙතන කාලා මන්ද මෙතන පැය භාගයක් විතර හිටියා. පැය භාගයක් ඔව්. විනාඩි 35ක් තමයි හිටියේ උඩරම. ඒ ඉඳලා ඉතින් අපි ගියා. එතනින් ට්‍රෑම් එක කරා ඔහොම කෙලින්ම ගිහාගේ අපිට දූම්වලට. ඒ නිසා දූම්වලට ගියා. හරිද? මට ඕන වුණා. ඉතින් මට ෆොටෝ ටිකක් අරගන්න. එළියට ගියාම අපි කොහොමද ෆොටෝ ගන්නවනේ. ඒ නිසා කොහොමද ඉතින් දූම්වලට ආවා. එදා ටිකක් අවුව තිබ්බා. ඒ නිසා එතන ලස්සනයි. හරිද? දැන් මම මෙතන කැමරාව මෙහෙම උස්සලානේ තියෙන්නේ. එතකොට අර අවුව මූණටදී මාර ලස්සනයි. ඒවට ෆොටෝ ගන්න ගියාම එතන හරියට මූණන්ට කළුවර වැටෙනවා. ඒ නිසා පල්ලි ඉස්සරහා ෆොටෝ ගන්න හම්බුනේ නැහැ. කොහොම හරි ඉතින් වෙන තැනක මම ෆොටෝ ටිකක් අරගත්තා. ඒ ටික ලස්සනයි. ඊට පස්සේ අපි හොම්ම මේ ආවා සෙෆොරා එකට මේ මම සීරම් එකයි මේ ග්ලයිකොලික් ඇසිඩ් එකයි ගත්තා මේ ද ඕඩිනරි බ්‍රෑන්ඩ් එකේ. ඒ දෙකත් අරගෙන
ඊට පස්සේ අපි ඔහොම මේ ගියා ෆුඩ් ලොකෝ එකට ගියා ආව් ලැබ් එකට ගියා ඒ වුණාට මට කියන්නේ අපි සපත්තු බලන්න ගියේ මට එක සෙට් වෙන දෙකක් කියලා තිබෙනවා එකක් හිතේ තියන් ගියේ ඒක අර අනේ මට ඒක සෙට් උන්නේ නැහැ කොහමද ඊට පස්සේ අපි කන්නාව කිව්වට මට ඒ වෙලේ ලොකු බඩගින්නක් තිබෙන්නේ නැහැ ඒ වුණාට ඒ වෙලේ මං හිතන්නේ දෙකත් පහුවෙලා කොහමද මෙතන කද්දි අපේ මල්ලියත් ස්කූල් ඉවරයි ඒ වෙලේ ඊට පස්සේ යාට මැසේජ් එකක් දාන්නම එයත් ආවා ඊට පස්සේ ඉතින් අපි කට්ටිය කාලා මේ ඔහොම ගෙදර ගියානේ වෙන මොකුත් වටයක් දාන්න හම්බුනේ නැහැ මොකද මෙයාලට ජිම් යන්න ඕන කිව්වා නැත්තම් මම ওই ප්‍රයිමාර්ක් එක පැත්තේ දෙකතොලන් එක පැත්තේ යන එක සුපර් මාකට් එකටත් යන්න ඕන වෙලා තිබ්බා මෙයාලට හදිස්සියේ ජිම් එකට යන්න අපේ මල්ලියත් ආවනේ ජිම් යන්න ඕන කිව්වා ඊට පස්සේ ඉතින් අපි හොම් මෙට්‍රෝ එක අරගෙන ගෙදර ආවා කොහමද ඉතින් අද vlog එක ඔච්චරයි මම ඉක්මනටම දිග vlog එකක් අරන් එන්නම් stay with me